මම මේ වැස්ස ටිකක් අඩු කරනකම් බලන් ඉඳලා රස බීමක් හදන්න ගෙඩියක් හොයන්න යන ගමන් හොඳටම පැහිලා තියෙන්නේ එක දවසක් තියලා අපිට හොඳ බීම එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් කන්න පුළුවන්. මේ මම මේ වැස්ස පායපු ගමන් මේ යන්නේ කුරුල්ලෝ හරි මොකෙක් හරි සතෙක්යි කියලා ඒක කඩන් එන්න. මොකද වවුල්ලු ටිකක් ඉන්නවා. උන් හරි කෑවොත් එහෙම අපිට කන්න බෑනේ. ඒ නිසා හොඳට ඉදිලා තියෙන්නේ. ඔන්න මම මේ ගෙඩිය කඩා ගන්නවා. මේන් බලන්නකෝ. ලොකු මෙහෙයුමකට පස්සේ කූඹිත් එක්කම මම මේ ගෙඩිය කඩා ගත්තා. හොඳට ඉදිලා තියෙන පාට පේනවනේ. කහම කහ වෙලා. පිටි මකුණොත් ඒ මදිවට ඉන්නවා. ගම්බද නම් ගොඩක් මේ වගේ ඒවා හොයාගන්න පුළුවන්. ඒත් නගරබද නම් මේ වගේ ඒවා හොයාගන්න ටිකක් අමාරුයි. අනික අනෝද අපි කඩේ ගන්න ගියත් ලොකු ගාණක් වෙනවා. මේ බලන්නකෝ ඉදුණට පස්සේ අර හොඳට තිබ්බ ගෙඩිය ඉදුණට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න මම දැන් මේ එක දවසයි තිබ්බේ මේ ඉදිලා හොඳටම මේ බලන්නකෝ. මම දැන් මේකෙන් රස බීම එකක් හදන්න යන්නේ. මේකේ අපි හදද්දී මේකේ පොත්ත අයින් කරලා ඒ වගේම පොඩි පොත්තත් එක්කම තිත්ත කොටසක් තියෙනවා. අන්න ඒක දාන්න නැතුව ඇට ටිකක් අයින් කරලා මද ටික ඔක්කොම අරගෙන ඉවර වෙලා බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒකට මම සීනි දානවා. සීනි ඔයාලා ගෙදර ඉන්න අය බලලා ඒ ප්‍රමාණයට දාගන්න. ඒ වගේම මම ලුණු ටිකක් දානවා. එච්චරමයි දාගන්නේ, වෙන මුකුත් දාන්නේ නැහැ. ඒ වගේම කූල් වතුර ඔයාලට දාගන්න පුළුවන්. නැත්තම් ඇල් වතුර දාලා හදලා ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. මං කරන්නේ ඇල් වතුර දාලා හදලා ෆ්‍රිජ් එකේ තියනවා. මම මේ හැදුවේ මට මගේ වැඩ ටික කරන ගමන් බොන්න. ඒ වගේම ගෙදර අයටයි කට්ටියටම හැදුවා. රසටම තියෙනවා. ඔයාලටත් ඔයාගේ වැඩ කටයුතු කරන ගමන් බොන්න මේ වගේ රසවත් බීමක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් හදාගන්න පුළුවන් විදිහට බලන්න මම මේ වීඩියෝ එක දැම්මේ. මොකද මගේ මෙහොම වැඩ කටයුතු කරන ගමන් මට නිදහසේ බොන්න පුළුවන්. ඒ නිසා මම මේ විදිහට හදාගත්තා. ඔයාලත් මේ වගේ බීමක් හදලා බලන්න. හරිම සිම්පල්. මේ මම හදන විදිහ ඔය අනිත් අයට කැමති විදිහට මේ බීම එක හදා ගන්න පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එකේ අරන් ආවේ මම සිම්පල් විදිහට හදන විදිහ. තව මේකට චොක්ලට් හරි වැනිලා හරි අයිස්ක්‍රීම් ටිකක් දාලා ඔයාලට බොන වෙලාවට දාගෙන බොන්න හරිම රසයි. ඒ විදිහටත් මගේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් ගේන්නම්.